යාළුවනේ සුබ දවසක් ඔයාලා හැමෝටම අදත් ලයිව් එක් ෆැමිලි channel එකට මම ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ගිය සතියේ කරපු වීඩියෝ එකේ දිගුවක් විදිහට තමයි මම මේ වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද මම ගිය සතියේ ඔයාලට කීවා මම ෆ්‍රිජ් එකට එළවලු කොහොමද අස් කරන්න කියලා පෙන්නනවා කියලා. ඉතින් මේ වීඩියෝ එකත් අරගෙනයි මම අද ආවේ. ඉතින් මම වීඩියෝ එකේ අවසානට කතා කරන්න බලාපොරොත්තු වෙනවා අපි එළවලු කොහොමද කල් තියාගන්න ඕනේ. එළවලු වේලෙන්නේ නැති වෙන්නේ කොහොමද නරක වෙන්නේ නැති වෙන්නේ ෆ්‍රිජ් එකේ අස් කරගන්න ඕනේ කියන කාරණා මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ එකෙන්. ඉතින් මගේ වීඩියෝ එක දිගටම නරඹන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම මගේ channel එක තාම subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න කියලා ආදරෙන් මතක් කරගමු අපි යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ මම පොලෙන් ගෙන ආපු එළවලු. මේ එළවලු ඔක්කොම මම ගත්තේ රුපියල් 1000ක් 1200ක් වගේ මුදලකට. ඉතින් දැන් මම ලෑස්ති වෙන්නේ මේ එළවලු ටික අස් කරගන්න. මම මේ එළවලු මෙන්න මේ විදිහට බාස්කට් වලට තමයි අස් කරන්නේ. මුලින්ම මම මේ කැරට් ටික මෙන්න මෙහෙම දානවා. දාලා ඒව අස් කරගන්නවා. අපේ බබාලා දෙන්න කැරට් සම්බෝල කන්න ගොඩක් ආසයි. ඒ හින්දා මම ඉතින් කැරට් ටිකක් වැඩිපුර අරගෙන එනවා එද්දි. හරි යාළුවනේ ඊට පස්සේ මම මේ විදිහට කරවිල ටිකක් අස් කරගත්තා. කරවිල එක ගෙඩියක් ඉදිලයි තිබෙන්නේ. ඒ හින්දා ඉතින් මේ ඇම්බරෙලා ටික මේකට දාන්න ඇදුවත් මට දාන්න හිතෙන්නේ නැහැ. මොකද කරවිල ගෙඩිය ඉදුණොත් එහෙම ඇම්බරෙලා ටිකත් නරක් වෙනවා. ඒ හින්දා ඒක එහෙම වහලා අරන් තියා ගන්නවා. කලින් ඒක උයන්න ඕනේ. ඉදෙන්න කලින්. ඊට පස්සේ ඉතින් මං ගෙනාවා පොලෙන් මේ මොනවද තිබ්බටු වල නම් නැට්ට කඩලා දාන්න ඕනේ. ඉතින් මට දැන් වෙලාවක් නැහැ. මොකද පොලට ගිහින් එනකොට රෑ වුණානේ. ඉතින් පොලට ගිහින් එද්දින් මහන්සි එපා වුණා. ඒත් ඉතින් කරන්න දෙයක් නැහැනේ. හැම ඉරිදටම යන්න ඕනනේ. ඒ හින්දා ගියා. ඉතින් පොලට ගිහිල්ලා තමයි අපි එළවලු ගේන්නේ. මොකද පොලට ගියාම ගොඩක් තැන් තියෙනවා. එක එළවලුව ගන්න තැන් 3-4ක් තියෙනවා. එක්කෙනෙක් ගාව නෙමෙයිනේ සුපර් මාකට් වල නම් එක තැනයි තියෙන්නේ. පොලේ එහෙම නෙමෙයි. ඉතින් මේ ඒ හින්දා අපි පොලට තමයි යන්නේ. මේ අම්මිරිස් වල නම් මම මෙන්න මෙහෙම නැට්ට කඩලා අයින් කරගන්නවා. මොකද නැට්ටට වතුර උනපුවාම අම්මිරිස් කඩලා කුණු වෙනවා. ඉතින් බලන්නකෝ ඔයාලත් මේ විදිහටද එළවලු අස් කරන්නේ. මම නම් මේ විදිහට තමයි පුරුදු වෙලා ඉන්නේ. ඊට පස්සේ ඉතින් තක්කාලි ටික මෙන්න මේ විදිහට බාස්කට් එකකට දාගන්න. තක්කාලි ගොඩක් වෙලාවට එළියෙන් තමයි තියන්න ඕන. ෆ්‍රිජ් එකේ නම් දාන්න හොඳ නෑ. ඒත් ඉතින් මේ අපේ ගෙදර එළියෙන් තියන්න බෑ. මේ ඒ හින්දා මම ෆ්‍රිජ් එකට දාන්න අරන් තියාගන්නවා. මේවා ගොඩක් දවස් තියෙන්නේ නෑනේ. රාම්පේ කරපිංචා මම ඔයාලට කීවා අපේ ගෙවත්තේ තියෙනවා කියලා. ඉතින් ඒත් මට උදේට වෙනකොට පාන්දරට යන්න බෑනේ එළියට. ඒ හින්දා කඩලා මං ගෙනල්ලා තියාගන්නවා. ඔයාලා වට්ටක්කා ගේනවා නම් වට්ටක්කා කෑල්ල කපන්නේ නැතුව ෆ්‍රිජ් එකට දාන්න. මොකද වට්ටක්කා කෑල්ලේ මදේ විතරක් අයින් කරලා දාපුවාම ඇති. වට්ටක්කා කෑල්ලේ මදේ තියෙනකොට තමයි නරක් වෙන්න බලන්නේ. කෑල්ලෙන් කෑල්ල කපපුවාම මොකද දන්නවද වෙන්නේ? වට්ටක්කා කෑල්ල කපපුවාම වේලෙනවා. ඊට පස්සේ අපිට කෑල්ලෙන් කෑල්ල සූර තමයි ගන්න වෙන්නේ. මේ විදිහට දාපුවාම වටේට චුට්ට සූරපුවාම ඇති. මම මේ මෑකරල් ටිකට නම් ඉතින් ෆ්‍රිජ් එකට දාන්නේ නැහැ. හෙට උදේට ඉස්කෝලේ ගෙනියන්න උයන්න ඕන හින්දා ඒක දැන් කඩා ගන්න මං අරන් තියා ගන්නවා මෙහෙන්න මෙහෙම. ඔයාලත් උදේට උයන එළවලු ලෑස්ති කරලා තියා ගන්නවද? මම නම් එහෙමයි. ආයෙ මෙහෙමයි. ලීස් ගෙනාවොත් ලීස් නිකම්ම දාන්න එපා. shopping නුරවල දාපුවාම කුණු වෙනවා. මම නම් දාන්නේ මෙන්න මේ විදිහට පත්තරයක ඔතලා ඔන්නෝම හොඳට ඔතනවා. දෙපැත්ත ආවරණය වෙන්න ඔතනවා. ඔතලා රබර් පටියක් හරි ලණුවක් හරි අරගෙන දෙපැත්ත හොඳට වහන්න බඳින්න. එතකොට මේ නරක් වෙන්නේ නැහැ. සතියක් වුණත් තියාගන්න පුළුවන්. මම එළවලු දාන්නේ මෙන්න මේ විදිහට. මේ විශේෂයෙන්ම කොළ වර්ග දාද්දින් මේ විදිහට දාන්න. ඔන්න බලන්නකෝ මගේ ෆ්‍රිජ් එක. ඉතින් මට ලස්සන බාස්කට් නෑ. ඉතින් ගෙදර තියෙන බාස්කට් වලට මේ විදිහට දාලා දාපුවාම එළවලු ටික කල් තියාගන්න පුළුවන්. අනිත් එක ෆ්‍රිජ් එකට ගොඩාක් බඩු දාන්නත් එපා. ෆ්‍රිජ් එකට දරා ගන්න පුළුවන් බර ප්‍රමාණයක් තියෙනවනේ. ඉතින් ඒ ප්‍රමාණයට වඩා දාපුවම මොකද දන්නවද වෙන්නේ? ෆ්‍රිජ් එක ඉක්මනටම නාස්ති වෙනවා. ඉතින් යාළුවනේ අද වීඩියෝ එක හොඳයි නම් තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම මගේ channel එක subscribe කරන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා.